රජයේ ආර්ථික සහන පැකේජ් ඉදිරිපත් කරමින් විවිධ ක්ෂේත්‍ර සඳහා රජය විසින් සහන රැසක් ප්‍රකාශ පත් කර තිබුණා. අස්වැසුම් රැසහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් පහත ප්‍රති ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව රුපියල් 7500ක මුදලක් අන්ත දිනු කාණ්ඩේ පවුලක් වෙත ලබා දීම සිදු කරනවා. ඒ වගේමයි රුපියල් 5000ක මුදලක් දුප්පත් කාණ්ඩේ පවුල් වෙත ලබා දෙනවා. රුපියල් 2500ක මුදලක් සංක්‍රාන්තික පවුල් සඳහා ලබා දීමටයි තීරණය තිබෙන්නේ. අපි නැවතත් මේ විශේෂ දැනුම් දීමට අවධානය කරමු. රජයේ ආර්ථික සහන පැකේජ් ඉදිරිපත් කරමින් විවිධ ක්ෂේත්‍ර සඳහා රජය විසින් සහන රැසක් ප්‍රකාශ පත් කර තිබෙනවා. අස්වැසුම් රැසහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් පහත ප්‍රති ලබා දීමට තීරණය තිබෙනවා. රුපියල් 7500ක මුදලක් අන්ත දිලිඳු කාණ්ඩේ පවුලක් වෙත ලබා දීමට තීරණය තිබෙනවා. රුපියල් 5000ක මුදලක් දුප්පත් කාණ්ඩේ පවුලක් වෙත ලබා දීමට තීරණය තිබෙනවා. ඒ වගේමයි රුපියල් 2500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් සඳහා ලබා දීමටයි තීරණය තිබෙන්නේ.